සුබ දවසක්. ඉතින් මම ඔන්න අදත් අරගෙන ආවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසකැවිලි රෙසිපියක්. කිරි ටොපි තමයි මම අද ඔයාලට හදාගන්න ඉගන්නේ. කිරි ටොපි හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. සාමාන්‍යයෙන් කිරි ටොපි හදාගන්න අපි හිතාගෙන ඉන්නේ ගොඩ වෙලාවක් යනවා කියලානේ. ඉතින් විනාඩි 15ක් වගේ සුළු වෙලාවක් තමයි මට මේ කිරි ටොපි කෑලි ටික හදාගන්න ගියේ. අවුරුදු කැවිලි මේසයට ඒ වගේම හවස තේ එකක් බොන්න එහෙම ඉක්මනින්ම අපි හදාගන්න විදිහ බලමු. මම මුලින්ම කරන්නේ කිරි ටොපි දාගන්න තැටිය මේ වගේ හොඳට බටර් ටිකක් ආලේප කරන එක. non stick තැටියක් නම් වඩාත් හොඳයි. මුලින්ම මම පෑන් එකකට කිරිපිටි ග්‍රෑම් 50ක් එකතු කර ගන්නවා. නටන වතුර මිලිලීටර් 150ක් දාලා ඒ ටික හොඳට දී කර ගන්නවා. දිය කරගත්ත කිරි මිශ්‍රණයට අපි සීනි ග්‍රෑම් 250ක් එකතු කර ගන්නවා. ඒ ටිකත් මේ වගේ හොඳට දී කරගන්න. වතුර අඩුවෙන් දාන තරමට අපිට කිරි ටොපි එක අඩුම වෙලාවකින් හදා ගන්න පුළුවන්. මේ වෙලාවේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. හැන්ද පිටතට ගන්නේ නැතුව මේ වගේ හොඳට මික්ස් කරගන්න. නැත්තම් කිරි කැටි ගැහෙන්න බලනවා. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. ඉතින් දැන් මේ මිශ්‍රණය ටික ටික ඝනකම් වීගෙන තමයි එන්නේ. ඔන්න මේ විනාඩි 10කට පස්සේ කිරි ටික හොඳට බුබුලු දාගෙන උඩට එනවා. අපි තවත් නොනවත්වාම මේක මික්ස් කරගෙන ගමන් තමයි ඉන්නේ. මේක හදාගන්න non stick භාජනයක් ගන්නව නම් වඩාත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. මේක හදාගන්න non stick භාජනයක් ගන්නව නම් වඩාත් හොඳයි. හදිස්සි වුණා කියලා ලිපේ ගින්දර වැඩි කරගන්න එපා කොයි මොහොතකවත්. ඔන්න දැන් ටික මේක හොඳට ඝන වීගෙන එන්න හදන්නේ.
වටේට මෙහෙම කූරු ගානකොට ඔයාලට පේනවා ඇති මැද හිඩස ඉතුරු වෙලා පේනවා. ඉතින් තාම අපේ පදම ඇවිත් නැහැ. මේ බලන්න මැදින් බෙදුවාම ටිකක් වෙලා යනවා ලං වෙන්න. තවත් අපේ පදම හරි ගිහින් නැහැ. මෙන්න මේ වෙලාවේ බලන්න හොඳට තව සුළු වෙලාවකින් අපේ පදම හරි. අපි මෙහෙම හැන්දෙන් එකතු කරගත්තාම වටේ ටික ඔක්කොම එක ගුලියට එනවා ටික ටික. ඒ වගේමයි මැදින් බෙදුවාම ටික වෙලාවක් ගත වෙනවා ලං වෙන්න. තවත් දෙයක් තමයි ලොකු ආයු බුබුලු තමයි මේ වෙලාවේ එන්නේ. මේ මිශ්‍රණය එක ගුලියටම හැන්දෙන් ගත්තාම එනවා. ඒ වගේමයි අතට තද බවක් දැනෙනවා මෙහෙම ගන්නකොට මිශ්‍රණේ. හැන්දෙන් මෙහෙම වටේට ගන්නකොට ටිකක් තදට දැනෙනවා. මේ වෙලාවේ මම ඉක්මනින්ම ලිප ඔෆ් කරගෙන අපි හදාගත්ත තැටියට මේ මිශ්‍රණය පුළුවන් තරම් ඉක්මනට එකතු කර ගන්නවා. මොකද මේක ඉක්මනටම ගහයි වෙනවා. බටර් ගාගත්ත ස්පැචුලා එකකින් මේ වගේ හොඳට තුනී කරන රස්නේ තියෙද්දිම හොඳට තුනී කරගෙන මේ වගේ මම ඉක්මනින්ම මේක කෑලි කපා ගන්නවා. බලන්න දැනටම හොඳට හයි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා අපි හදාගත්ත කිරි ටොෆි ටික. ඔයාලට අලුත් අවුරුදු කැවිලි මේසෙට හදා ගන්නත් පුළුවන්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ අතරට එනකම් අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.